තමයි මේ ක්‍රියාකාරකම හරි අපූර්ව ක්‍රියාකාරකම. මේ තියෙන්නේ එකිනෙකට අමිශ්‍ර ද්‍රව දෙකක්. මේ පහළ තිබුණේ කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් අවර්ණයි. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් කියන්නේ අවර්ණයි. මේ ජලයට අයඩින් දිය කරලා තිබුණේ. අයඩින් ජලයේ ද්‍රාව්‍යතාවය අඩුයි. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් වල ද්‍රාව්‍යතාවයේ දියවන ප්‍රමාණය වැඩි. ඒක නිසා මෙතන ඉඳලා මෙතනට අයඩින් එනවා. අයඩින් කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් වල දිය වුණාම ගම් පාටක් වෙනවා. අයඩින් කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් වල දිය වුණාම ගම් පාටක් වෙනවා. සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ මේ අයඩින් වල වර්ණය අවර්ණ වෙනවා. හරියට මේ වගේ. මේ උඩ තියෙන්නේ උඩ තිබුණේවා තමයි පල්ලෙහාට ගියේ. අවර්ණ වෙනවා. මේක සම්පූර්ණයෙන්ම දම් පාට වෙනවා. දම් පාට වෙලා වෙන්නුනාට පස්සේ මේ ස්තරයේ විතරක් බේරුම් කුණීලයෙන් වෙන් කරගෙන ඒක වාෂ්ප කරලා අයඩින් ගන්න පුළුවන්. හරි.